පොඩි walk එකක් දාන්න ආවා shorties. ඔව් shorties. shorties. අපි මේ වැව වටේ රවුමක් යන්න ආවේ. අස්සන පරිසරයේ. කන බොන එක ගැන වගේම අපි හැමතිස්සම අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. එහෙම හිතලා නම් නෙමෙයි අපි දැන් මේ එළියට බැස්සේ. අපි ඉන්න apartment එකෙන් එළියේ ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. මේ වැව වටේටම තියෙන jogging track එකක්. එළියේ තියෙන cool එකත් එක්ක මේ විදිහට ඇවිදිනකොට දැනෙන සනීපේ කියලා නිම කරන්න බෑ. සවුන්ඩ් චෙක් එකේ ඉන්නේ. මෙල්බර්න් වල පළවෙනි ෂෝ එකට තමයි අපි දැන් මේ රෙඩි වෙන්නේ. මේක ඩිනර් ඩාන්ස් එකක්. තව සුළු මොහොතයි තියෙන වැඩේ පටන් ගන්න. අපේ යාළු දෙන්නෙක් හම්බුණා. මේ දෙන්න තමයි සිං කරන්නේ. ඉන්නේ man behind the scene. අපි අඳුරන යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. මෙන්න ඩයස්ගේ නංගි නෙමෙයි. ඔයාලා කවුරුත් ආදරය කරන ගයාත්‍රි ඩයස්. I enjoy. මම ලංකාවේදීවත් බලන්න හම්බුනේ මේ වගේ ෂෝ එකක්. ඒකනේ ලංකාවෙත් ඇවිල්ලා නැහැ සෙට් ෂෝ එකට. නෑ ඇවිල්ලා තියෙනවා ඔයාලට ඕරෙන්ජ්. Serious. අපි ඔයාලට පේන්නම ආවා. Thank you very much. Thank you. අද දවසේ මෙතෙන්ට ආපු හැමෝම මේ ෂෝ එක හොඳට එන්ජොයි කරා. කාලෙකට පස්සේ තිබ්බ හොඳම ඩිනර් ඩාන්ස් එක කියලා තමයි අපිට හැමෝම කිව්වේ. කට්ටිය මේ ලෑස්ති වෙන්නේ දන්න කියන කෙනෙක්ගේ ගෙදර ඩිනර් එකකට යන්න. චීස් නම් චීස්. චොකලට් නම් චොකලට් කෝපි නම් කෝපි. Air ticketing, hotel accommodations and tour packages, cruise tours, travel insurance, rail passes and airport transfers, vehicle rentals, assistance with transit visas and other visitor or tourist visas. Aklo Travels Limited, specialists in air ticketing and tours. The ultimate unlimited buffet experience for you and your family. Grand Salon Bar and Restaurant, Auckland, New Zealand. චීස් නම් චීස්. චොකලට් නම් චොකලට් කෝපි නම් කෝපි. ලයිට් එක පිටිපස්සේ ගිහලා. ඒකට ඉස්සරහින් යනවා. ගමන අතරතුරේ ටනල් එක ඇතුලේ අපි දැක්ක මේ මූව් වෙන ග්‍රීන් ලයිට් එක. තීක්ෂණ කියපු විදිහට ට්‍රැෆික් එක අඩු කරන්න ළඟදී අඳුනලා දීපු සොලියුෂන් එකක් තමයි මේක. මෙතනදී කරන්න ඕනේ ඒ ග්‍රීන් ලයිට් එකත් එක්කම ඒ ස්පීඩ් එකට අපේ වාහනේ පදවගෙන යන එක. අර ලයිට් එක යනවා. රයිට්. ටික වෙලාවක් යනකොට කට්ටියම ග්‍රීන් ලයිට් එක දිහා බලාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. වැඩි අම්මට සිරියෝ එකක් එනවා පිටිපස්සෙන්. බයනකයි ගන්න. Oh no. My goodness. එච්චරව කොට අපි බය කරා. ඔප්ටිමස් ප්‍රයිම්. ඔප්ටිමස් ප්‍රයිම් පොඩි. ගලියත් අපි ඔප්ටිමස් ප්‍රයිම්. ගලියත් දෙකේ සෙප්ටික්. ඔන්න ප්ලේස් එකට ආවා. අපි වෙනුවෙන් සුපිරි සංග්‍රහයක් ලෑස්ති කරලා. ඔයාලා දැකලා තියෙනවද කතා කරන වයින් බෝතලේ? මේ ඔයාලා කවුරුද දන්න ස්නූප් ඩොග්ගේ වැඩක්. Could I ever do it? I believed in myself when the world tried to train a dog not to. Gotta thank myself for that. I already did, but I'm gonna do it again. A lot of people told me not to be in the streets. අපිට යන තැන්වල විවිධ රෙස්ටුරන්ට් වල නම් දකින්නට හම්බ වෙනවා. ඉතින් මේ බලන්න මේ රෙස්ටුරන්ට් එක කාමි. දැන් අපි ආවා අපේ ඇටික් කියන ප්ලේස් එකට. අපිට අද පොඩි ඉන්විටේෂන් එකක් ආවා අපේ ටන්ට්‍රා බෑන්ඩ් එකේ අහන්න එන්නවා. ඉතින් පොඩි ඩිනර් කියලා තමයි කිව්වේ. එහෙම තමයි පටන් ගන්නෙ. ඇතුළට ගිහලා බලමු මොකද වෙන්නේ. අපි දැන් මේ ඉන්නේ මෙල්බර්න් වල ජනප්‍රියම රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එක ඇටික් පයින්වුඩ් එකේ. කොයි වෙලෙත් hina වෙලා ඉන්න මෙයා තමයි ඇටික් පයින්වුඩ් එකේ අධිපති නලින් අයියා. අපේ ඊළඟ ක්ලබ් ගිග් එක තියෙන්නේ මෙතන. හදේසියම මෙතෙන්ට ආවේ අපේ පරණ යාළුවෝ ටිකක් හම්බෙන්න. ඒ තමයි ටන්ට්‍රා බෑන්ඩ් එක.
කාලෙකට පස්සේ හම්බවෙච්ච නිසා කට්ටිය ඇටික් පයින්නුඩ් එක එදා හොඳට එන්ජොයි කරා. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඇටික් පයින්නුඩ් එකෙන් එදා දීපු සංග්‍රහය. ඒ රස නම් කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට එදා දවසත් නිමා වුණා. දැම්ම ගිහින් අපේ channel එක subscribe කරන්න ඊළඟ vlog එක බලන්න.